ඈ මොකද මේ කවදාවත් නැතුව සහෝදරෝ සෙට් එක කඩා පාත් වෙන්නේ ඈ තාරංචියක්වත් ගියාද තාත්තගේ පෙන්ෂන් එක අතට ගත්තා කියලා ඈ වරෙල්ලා මාත් හිටියේ තොපි එනකන් තමයි ඔව් තොපි එනකන් තමයි මාත් හිටියේ ලොකු අක්කා කවුද බං උඹලට මේ පාර පෙන්නුවේ ඔව් මම දන්නවා උඹලට වැඩ කියලා බුදු අම්මේ ඔව් කියපන්කෝ යකෝ අපටත් පොඩි උන් ඉන්නවා උඹට විතරක් නෙවෙයි යකෝ තෝගේ අම්මයි තාත්තයි මෙහෙ ඉන්නේ මගේ විතරක් නෙවෙයිනේ උඹ අක්කා කිව්වේ කොහොමද මෙහෙන් යනකොට එක බඩවැල කඩාගෙන ආවේ කියලානේ උඹ කිව්වේ ඔව් කියපන්කෝ මල්ලි හුල්ලි ගන්න එපා උඹ නිකන් මරසි දාන්න එපා මට උඹලා වාසියක් තියනවා නම් විතරයි බං කඩාපාත් වෙන්නේ මේ අම්මා කට වහගෙන ඉන්න අම්මා වුන්ට තමයි අම්මා වැඩිපුර කරේ හොඳේද අම්මයි තාත්තයි වුන්ට තමයි වැඩිපුර සැලකුවේ හරිද නිකන්වත් උන් අහනවද අම්මා කෑවද බෙහෙත් බිව්වද අහනවද ඒ අම්මා කට වහගෙන ඉන්න අම්මා කතා කරන්න එපා කට වහගෙන ඉන්න අක්කා මේ ඔබ දැනගන්න ඕන අය ඔව් බලට වාසියක් තියෙනවා නම් බලා තමයි මිනිස්සු බං මං ඔබටත් කියලා තියෙනවා හරි උඹ මොකද කියන්නේ කියපන් මන් දන්නවා තෝගේ ගෑණි බං තොට කොහෙවත් යන්න දෙන්නේ නැහනේ පඩිය ගත්ත ගමන් තෝ සල්ලි ටික සේරම ගන්නවා යකෝ තෝ ගෑනින්ට බයනේ ජීවත් වෙන්නේ ඔය ගෑණි කොහොමත් කැමති නෑ මොකද්ද හරි මන් දන්නවා ඔය ගෑණි යකෝ අම්මටයි තාත්තටයි සලකන්න දෙන්නේ නෑ තොට මං කිව්වනේ තොට බැඳපු කාලේ ඕව හදා ගන්න ඕන කියලා යකෝ මේ මිනිස්සු දැන් වයසට ගිහිල්ලා ඉන්නේ යකෝ මේ කාලේ ඇවිල්ලා තොපි බලපල්ලා ඒ මිනිස්සුගේ තියෙන තුට්ටු දෙක ගලවගෙන යන්න උඹලා එන්න එපා ඔව් එන්න එපා උඹලා ආයේ මරුණට පස්සේ උඹලා එන්න එපා යකෝ ඉන්න කාලේ මේ මිනිස්සු ගැන හොයලා බලපල්ලා ඔව් අම්මට මම කියලා තියෙනවනේ අම්මත් කෙලින්ම මගේ පැත්තනේ උන් පැත්තමනේ ගන්නේ අම්මටත් හොඳ නැති කාම තමයි හොඳ ආයේ මේ මම හොඳ නැති කාම තමයි අම්මටත් හරියන්නේ ආයේ ඔව් බලා තරහ වෙන්න එපා මම මේ කිව්වට ආයේ වාසියට එන්න එපා මම ඔය 1 රුපියලක් තොපිට දෙන්න දෙන්නේ ආයේ බලා වාසියටනේ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ ඔව් දෙන්නෙම නෑ උඹලට ආයේ